Hi friends, ඔන්න ඉතින් කාලයකට පස්සේ අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ අපි Hero Star final එක බලන්න ගිහපු දවස. බලන්නකො crowd එක කොච්චරක්ද කියලා. ඉතින් මේක තිබුණේ සුගතදාස ස්ටේඩියම් එකේ. මේ ගමනට ගියේ මම, මගේ අම්මා, ඊට පස්සේ ලක්නේෂ්ගේ අම්මා, මගේ සුදු අම්මා සහ චූටි අම්මා. ඉතින් එයාලත් ගමේ ඉඳලා ඇවිල්ලා තිබුණා. බලන්නකො crowd එක නේද? මේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් ලක්නේෂ් අපිට කලින්ම ගෙදරින් පිටත් වෙලා වැඩේට ඇවිත් තිබුණේ. එයා තමයි මේකේ official photographer. ඔයාලා දන්නවත් ඇති. ඉතින් මේ තියෙන්නේ VIP entrance එක. අර ඈතින් ඉඳන් ලක්නේෂ් අපිට කතා කරනවා. ඊට පස්සේ අර කතා කරේ එයා. ඉතින් ලක්නේෂ් ස්ටාෆ් කෙනෙක් නිසා එයාට VIP passes තමයි හම්බ වෙලා තිබුණේ. අපි ඒ passes වලට තමයි ගියේ. ඔන්න ඉතින් entrance එකේ මෙන්න මේ විදිහට තමයි නේසර, ශිවන්ත ආර්ෂ්, ඊට පස්සේ අශාන්, චමෝද් මේ දවසේ රෑ තරඟ වදින තරඟකරුවන් 4 දෙනාගේ ෆොටෝස් මේ විදිහට තමයි ඩිස්ප්ලේ කරලා තිබුණේ. කවුද මේ ෆොටෝස් ගත්තේ? මෙන්න මේ මහත්තයා තමයි ගත්තේ. ලක්නේෂ් ෆොටෝග්‍රැෆි. ඉතින් එයා හරි ආසාවෙන් අම්මලාට පෙන්නනවා එයා ගත්ත ෆොටෝස් තමයි මේ තියෙන්නේ කියලා. Hi, ඉතින් අපි අතලට ගිහිල්ලා බලමු කොහොමද ලස්සන ප්‍රෝග්‍රෑම් එක කියලා. එන්න ඔයාලත් මාත් එක්ක. මෙන්න මෙතනින් මේ විදිහට ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා ලස්සන ෆ්ලවර්ස් වලින්. එතනින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔයාලට එන අයට පුළුවන් මෙතන ෆොටෝස් ගන්න. ලස්සනට හදලා තිබුණා. ඉතින් අපි හවස 5:30 වගේ වුණා ඔඩිටෝරියම් එකට යනකොට. එතකොට කාවත් ඇතුළට වැඩි අරගෙන තිබුණේ නැහැ සීට්ස් වලට. එළියේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා අපි දැක්ක කලිනුත්. ඉතින් තව ටිකකින් බලන්නකො මේ මුළු හෝල් එකම අතුරු සිදුරු නැතිව ෆිල් වෙනවා. හරියටම එදා රෑ 7:00 වෙද්දි මේ එක සීට් එකක්වත් මේ විදිහට හිස්ව පෙවුනේ නෑ. ඔක්කොම හවුස්ෆුල්. අපි ඉතින් ටිකක් කලින් ගිහිපු නිසා ලක්නේෂ් අපිට මෙතන ඇතුලේ සිද්ධ වෙන දේවල් එක දේවල් විස්තර කරා. අම්මලා දන්නෙත් නෑ ගොඩක් වෙලාවට මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් එයාලා හරි ආසාවෙන් හරිම ඉන්ටරෙස්ටිං මේ දේවල් බලන් හිටියා. කොහොමද මේ ලයිට් සිස්ටම් එක යන්නේ? මේක ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තම මොකද්ද මෙතන වෙන්නේ? ඒ දේවල් මම නම් කලින් ගිහිල්ලා තියෙනවා ස්ටුඩියෝ එකේ හිරු ස්ටාර් තියෙන වෙලාවට. ඉතින් අපේ මගේ අම්මා සහ ලක්නේෂ්ගේ අම්මත් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ අනිත් අමුත්ත දෙන්නට ලක්නේෂ් මේ ගැන විස්තර කරා. මේ තියෙන මෙන්න මේක නම් හරිම ඉන්ටරෙස්ටිං. ඉතින් ෆයිනල් තරඟ කරන තරඟකරුවන් 4 දෙනාම මෙන්න මේ විදිහට තමයි ස්ටේජ් එකට එන්ටර් වුණේ. උඩ ඉඳලා තමයි එයාලා 4 දෙනා බිමට මෙන්න මේ විදිහට ආවේ. ඉතින් හරිම ලස්සන ඕපනින් එකක් තිබුණා. ඕපනින් සෙරමනි එක හරිම ලස්සනයි. ඩාන්සිං TM ඩාන්සර්ස්ලා හිටියා. ඒ වගේම අපේ ආටිස්ලා ගොඩාක් සම්බන්ධ වුණා. අපේ පරණ තරඟකරුවන් ගොඩාක් සින්දු කියන්න ආවා. හරිම ලස්සනයි. ඇත්තටම සුපර්බ් ෂෝ කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේගොල්ලෝ උඩින් බහිනවා. මේ ඉන්නේ චමෝද් මෙතන. ඒක හරිම ඉන්ටරෙස්ටිං ළමයි. ඔන්න ඉතින් මුල්ම බැටල් එක තිබුණේ ශිවන්ත ආර්ෂ් සහ අශාන්ගේ. මුල්ම සින්දුව ශිවන්තගේ. මං ගොඩාක්ම ආස දෙයක් තමයි අපි විතරක් එක්ස්පීරියන්ස් කරන දෙයක් අපේ අම්මලට හම්බ වෙන්නේ නැත්නම් ඒක කොහොම හරි යාලටත් එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් උදා කරලා දෙන එක. ඉතින් මට ලක්නේෂ්ටත් හරි සතුටුයි. අපේ අම්මලා මේ වගේ අවස්ථාවලට එනවා හරිම අඩුයිනේ. එයාලා මේ වගේ දෙයක් දකිනවා ලයිව් දකිනවා හරි අඩුයි. ඉතින් එහෙම අවස්ථාවක් අම්මලාට පුංචිලට උදා කරලා දෙන්න ලැබුණ එක ගැන මටත් ලක්නේෂ්ටත් ගොඩාක් සතුටුයි.
පේනවා නේද? ඒගොල්ලෝ ගොඩාක් සතුටින් අවධානයෙන් ඉන්න හැටි. මෙයාලගේ අවධානය බිඳින්න ලෝභයි අනේ. ඉතින් මේසරට අභියෝගයක් වුණේ චමෝත්ගේ ගායනය. ඒකෙන් චමෝත් තමා වින් කරේ. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ කලින් සීසන් එකේ හිරු ස්ටාර් අමීෂ මිනෝල්. මේ ඉන්නේ සීසන් 1 හිරු ස්ටාර් මංගල දෙනෙක්ස්. මේ ඉන්නේ මොනොත් සංජය. Jangan lupa Mas Masimba.